ආයුබෝවන් මගේ YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. channel එකත් subscribe කරලා එකතු වෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. අද මම ඔයාලට ගෙනාවා හරිම රසවත් කෑමක්. ඉතින් මේ මොටිචූර් ලඩ්ඩු. මේක හදාගන්න හරිම ලේසියි. ඒ වගේම කන්න ආස හිතෙනවා. අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම අපට අවශ්‍ය වෙනවා කඩලපිටි ග්‍රෑම් 200ක්. කඩලපිටි ග්‍රෑම් 200ට වතුර ටික එකතු කරගෙන අපි මේ කඩලපිටි එක බැටර් එකක් විදියට හදා ගන්නවා. වතුර එකතු කරගනිද්දී මේ විදියට ටික එකතු කරගන්න. මොකද බැටර් එක ගොඩක් දියාරුවට ගන්නෙත් නැහැ. මෙන්න මේ පදමට බැටර් එක හදාගත්තනම් හරි. ඊට පස්සේ වැඩිපුර තෙල් ටිකක් එකතු කරලා මේ වගේ ගැඹුරු තෙලට අපි හදාගත්ත බැටර් එකෙන් ටික මේ විදියට එකතු කරගන්නවා. මෙතනදී මම පොඩි හැන්දකින් තමයි මේ විදියට ටික බැටර් එක එකතු කරගන්නේ. බැටර් එක එකතු කරගනිද්දී මේ විදියට පොඩි කෑලි හිටින්න තමයි එකතු කරගන්නේ. ගොඩක් ලොකු කෑලි ගන්නෙ නැහැ. එතකොට බැදෙන්න යන වෙලාව වගේම බැදෙනවත් අඩු වෙනවා. ඉතින් මේ විදියට කහ පාටට රන්වන් පාට වෙනකම් බැද ගන්නවා. මේ තියෙන්නේ මේ විදියට බැදගත්තට පස්සේ මේ වගේ ක්‍රිස්පි ගතියට අපි බැද ගන්න ඕනේ. ඊට පස්සේ මේ ටික බ්ලෙන්ඩර් එකට එකතු කරගෙන මේ වගේ සාමාන්‍ය ප්‍රමාණයට කුඩු කරගන්නවා. ගොඩක්ම සිහින් වෙන කුඩු කරගන්නෙත් නැහැ. කෑලි හිටින්න තමයි කුඩු කරගන්නේ. ඊට පස්සේ පෑන් එකක් ලිපේ තියාගෙන ඒකට මම සීනි කෝප්ප දෙකක් එකතු කරගන්නවා. ඊට පස්සේ එකට වතුර කෝප්පයකුත් මේ විදියට එකතු කරගන්නවා. මේ විදියට බුබුලු දාගෙන එනකොට මම මේකට කහ පාටින් කලරින් බිංදු දෙකක් එකතු කරගන්නවා. මොටිචූර් ලඩ්ඩු වල තියෙන කලර් එකම ගන්න ඕන නිසා මේකට මම රතු පාටින් කලරින් බිංදු දෙකකුත් එකතු කරගෙන විනාඩියක් දෙකක් මේ විදියට හැඳි ගාමින් ලිපේ තියා ගන්නවා. දැන් අපි කුඩු කරලා හදාගත්ත කඩල මිශ්‍රණය මේ සීනි පැණියකට එකතු කර ගන්නවා. ඊට පස්සේ විනාඩි 3-4ක් මේ විදියට හොඳින් මිශ්‍ර කර ගන්නවා. ලඩ්ඩු මිශ්‍රණය ලිපෙන් ඉවත් කර ගන්න කලින් මේ විදියට බටර් මිස් ඇඳි දෙකක් මම මේකට එකතු කරලා මේ විදියට ටික වෙලාවක් ලිපේ තියා ගන්නවා. ඊට පස්සේ ලඩ්ඩු මිශ්‍රණය ලිපෙන් ඉවත් කරගෙන ටිකක් නිවුනට පස්සේ මේ වගේ බෝල ආකාරයට හදා ගන්නවා. බලන්නකෝ මේ විදිහට හදාගත්ත රසම රස ලඩ්ඩු. ඉතින් මේක හදාගන්න හරිම අඩු වෙලාවක් තමයි යන්නේ. ඒ වගේම තමයි හරිම රසයි.
මේක ඉන්දියන් රෙසිපි එකක්. ඉතින් මේ විදිහට ඔයාටත් ගෙදරදී හදලා රස බලන්න පුළුවන්. පොඩි ළමයි නම් ගොඩක්ම ආස වෙයි මේකට. ඉතින් මේ වගේ හරි ලේසියෙන් රසට හදා ගන්න පුළුවන් රසවත් රෙසිපි තව තවත් නරඹන්න channel එකත් subscribe කරලා පහළ තියෙන bell icon එකත් click කරලා තියාගන්න.